Hi guys, welcome back to my YouTube channel. Hi guys, welcome back to my YouTube channel. Hi. Yang ada kerana. ඉතින් කොහමද යාලට ඔයගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද අරගෙන එන vlog එක it's a special one. මගේ engagement එක publish කරාට පස්සේ මම අරගෙන එන first vlog එක තමයි මේක. මේ වෙලාවේ ඔයාලා ගොඩාක් මට visuals එකතු කරන ගමන් ඉන්නේ සහ ගොඩාක් visuals එකතු කරලා තිබුණා. ඉතින් දෙනුවන් හසගෙන එකනේ අපේ engagement song එක ගොඩාක් අය ආදරයෙන් වැළඳගෙන තිබුණා. ඉතින් හරි සතුටුයි. social media ඔකගෙම ගොඩාක් අය tag කරලා post දාලා stories දාලා wish කරලා තිබුණා. ඉතින් ඒ හැමෝටම මට reply කරගන්න ඕනේ නැහැ. මම පුළුවන් තරම් try කරා. පුළුවන් තරම් ඒවට reply කරන්නේ. ඒකට මට ඔක්කොටම reply කරන්න ඇත්තටම අමාරුයි විදිහන්න මට පුළුවන් වුණා නම් හොඳයි. ඒ වුණාට personally reply කරගන්න බැරි නිසා මම මේ හැමෝටම කියන්නේ ගොඩාක් thank you. මට හරි සතුටුයි ඔයගොල්ලෝ හැමෝම ඒකතු කරපු wishes වලට මම thank කරනවා. ඉස්සෙල්ලාම ඉතින් අද වීඩියෝ එක ගොඩාක් ස්පෙෂල් වෙනවා මට. මොකද අද මම ඔයාලට එක්කෙනෙක් ඉන්ට්‍රොඩියුස් කරන්න දෙනවා. ඉතින් ඔයාලා දන්නවා මේ කවුද කියලා. ඉතින් ඒකත් එක්කම මේ වීඩියෝ එක ඉන්ට්‍රස්ටිං වෙන්න මම කල්පනා කරා චැලෙන්ජ් එකක් අරගෙන එනවා කියලා. ඉතින් මේක මම මගේ හස්බන්ඩ් එක කරන first vlog එක and this is the first couple vlog that I'm doing. මම මීට කලින් කවදාවත් couple vlog එකක් කරලා නැහැ. වීඩියෝ එකක් කරලා නැහැ. ඉතින් ඒක නිසා මේක මටත් අලුත් experience එකක්. මම හිතනවා ඔයගොල්ලෝ ආසයි කියලා. ඉතින් මම හිතුවා couple challenge එකක් එක්කම එයාව introduce කරනවා කියලා වීඩියෝ එකේ. ඉතින් මේ ඉන්නේ මගේ husband Ramesh. Hi. Hi. Welcome to my YouTube channel. Thank you. ඉතින් එයාව introduce කරලා දීලා ඒත් එක්කම මම හිතුවා couple challenge එකක් කරන්න හොඳයි කියලා because this is our first vlog නෙමෙයි challenge එකක්. Couple challenge. ඔයගොල්ලෝ ආසයි කියලා හිතුණා හැමෙකට. ගොඩක් ඒවා හිතුවා. ඉතින් අද මම හිතුවා කරන්න මෙයාත් එක්ක water bottle challenge එක. water bottle challenge කියලා කියන්නේ I saw that like many years ago. අවුරුදු ගානකට කලින් දැක්ක එකක්. අපිට අලුත්. අපි ඉස්සෙල්ලාම තමයි water bottle challenge එක කරන්නේ. ඉතින් water bottle challenge එක මම ගොඩක් වීඩියෝස් දැකලා තියෙනවා. හැබැයි ලංකාවේ කවුරුත් කරලා ඇත්තටම දැකලා තිබ්බේ නැහැ. තාම දැකලා නැහැ. කවුරුත් කරලා තියෙනවද කියලා දන්නේ නැහැ. anyway මම දැක්කේ නැහැ. කවුරුත් කරන්නේ? මට නෝනාවක් නෑ. ලංකාවේ කවුරු හරි කරලා තිබ්බද? පොඩි දැකලා දිනවා මට. ඔව් ෂුවර්. මම දැකලා නැහැ. okay anyway water bottle challenge එක කරන්න හදන්නේ. මේක ටිකක් නෙවෙයි ගොඩක් රීදලා ගේම් එකක් but it's fun. මට හිතෙනවා fun කියලා මොනවා වෙලා නවතිද දන්නේ නැහැ. ඉතින් ඉවර වෙනකොට තමයි ඒක බලන්න ඕනේ. කොහොමයි මේක කරන්න තියෙන්නේ මෙහෙමයි. අපි water bottle එකක් fill කරනවා. fill කරලා ඉවරලා ඒක එල්ලනවා. එල්ලලා ඉවරලා ඒක මේ අපි දැන් මේ මොකේද ෆෑන් එකේ එල්ලනවද? බලමුනේ අපි තාම එක හිතුවේ නෑ ෆෑන් එකේ හරි නැත්නම් මොනගේ හරි එන්නලා ඉවරලා ඒක මූව් කරන්න ඕන. මූව් කරනකොට අපි කොහොම හරි අපි බ්ලයින්ඩ් ෆෝල්ඩ් ඉන්නේ. එතකොට අපිට පේන්නේ නැහැනේ. ඉතින් ඕක මේ ඇවිල්ලා වදින්න ඉඩ තියෙනවා. ඉතින් වැඩිපුරම වාර ගානක් වැදෙන එක්කෙනා තමයි පැරදි. හරිද? පැරදෙන එක්කෙනාට වෙනවා බෝතලේ තියෙන වතුර ටික ඔලුවට හලා ගන්න. තමයි. දන්නේ ඉතින් ඔලුවට වතුර එක හලා ගත්තේ නැත්නම් මට ඔච්චර සැරයක් වැදුනොත් එහෙම මේ කොහොමද වැටෙනවා? හරි. ඒ අපි පටන් ගමු. කරමු බලමු. good luck ආ. හරි අපි මේ බලන්නේ මේක ෆෑන් එකේ එල්ලනවද කියලා. ෆෑන් එකේ ස්පීඩ් එක වැඩි නේ. ස්පීඩ් එක බලමු අඩුම කරලා බලමු නේ. අඩුම තියෙන්නේ. මේ එල්ලුවත් අතර මොඩු නැති වෙනවා. මෙන්න තියෙනවා වතුර බෝතලේ. මේක ෆිල් කරලා තියෙන්නේ. මේ මෙයා ඉන්න විදිහ
කරන්නේ? නෑ ඉන්නේ. හරි. හරි. ඔයා තමයි හොඳට කරේ. ටිකක් හම්බුණා. මේක නෙලනවා. අපි බෝටල් එක මාරු කරන්න තීරණය කරා. මේක යුට්ටක් මෙහෙම තට්ටු කරගෙන බැලුවා මේක මාරු විදිහට රිදෙනවා. ඒක හරියන්නේ නෑ හලෝ. එනවා. කියන්නකෝ. මගේ පැටි බලලා. හෙලෝ. ලොකු බෝතලයක්. පළවෙනි සහ අවසාන බ්ලොග් එක. ඒ බොටල් එක ලොකු වුණාට රිදෙනවා අඩුයි. අනේ මට බොයයි. අනේ ඒක අතට නැසේ. අනේ ලොකෝ ලන්නේ. ක්ලෝරින් maybe කොෆේ නෑ. පාත්තල ඉන්න ඇඩ්වෙන්චර් කරගෙන අපොඩු මේ හරි දැන් කොහොම ඔකෙන් හරි චැලෙන්ජ් එකෙන් වින් වින් කරන්නේ කවුද කියලා ඩිසයිඩ් කරන්නේ කොහොමද? දැන් කී සැරයක් වැදෙන එක වැදෙන එකද ටයිම් ඩියුරේෂන් එක? මේකට වින් දෙනෙක් ඕනද? ඔයා වැඩිද? ඔයා ඒවා දිනවා. ඉතින් මේකට විනාගෙන නෑ මේක ඉතින් ගේම් එකක් චැලෙන්ජ් එකක්. හරි ඉන්නකෝ. විනර් කෙනෙක් ඉන්න ඕන. විනර් කෙනෙක් ඉන්න ඕන. ඉස්සෙල්ලාම 10 වතාවක් වැදෙන එක ඉතුරු 10 සැරයක් වැදෙන්න ඕනේ නේ. ඉස්සෙල්ලාම 10ක් වැදෙන එක කියලා තමයි පැරදි. එහෙම කරමුද? එතන කොච්චර ලයද නැහැ. anyway 10 සැරයක් වැදෙන එක කියලා. අදින ගාන ගණන් කරන්න. එකයි. හයියෙන් කියන්න. මමත් හයියෙන් කියන්න. හරි. මගේ බ්ලයින්ඩ් තරඟ මිනිස්සු තරඟ මිනිස්සු හරියටම මෙදලා මට හරි. වන් ඉන්න. හරි ඉන්න. ඔන්න කරේන 1 2 3 වන් 2 3 අය එකම තැන ඉන්න බෑ. අනේ. මම කීයද? නයි අතරයි පායි. පායි නේ තුනයි මම තුනයි. හතරයි. ඔයා කොහෙද? ඔයා ඉන්නගෙනද? ආවි පහයි පාත් කොහෙද? පහයි නැහැ. පායි. අය කොහෙද දුන්නේ? හරි අයියෝ.
කලින් ගිය දුන්නා. gift එක මට තමයි ආන්නේ මොනවද වන්ද වේවා ඒක ක්ලෝරින් ඔයාලට මොකද හිතෙන්නේ හරිම විනෝදිනීයි මේ තාගේ present එක oh my god වැඩි වාරයක් ඔලුව වද්දගෙන හරිද මේක කියලා අපි මේ තියලිමු අන්න එම ඉන්න බෑනේ ඉතින් මේ නන්නෝනේ නැත්තම් මේ මොනවද දන්නේ තියෙන්නේ it's a challenge ඔය අලුත් වතුර එකක් පුරවලා ඒක නාම හරි නෑ මේක ක්ලෝරින් නිසා නිසා වෙන වතුර එකක් මේක නානවද ෆුල් එකක් නානවා එහෙනම් you can decide it එපා ඉතින් ඕක හරි ඔය බොටල් එකෙන් ඕන්න මම වතුර කුප්පයක් දෙන්නම් ඔයාලට ඔයාලට ඒක නම් ප්‍රශ්නේ බොටල් එක තියෙනව නේද ඕකේ නේද වතුර කෝප්පයක් නම් අවුනේ ඔයා අවුල්ද මේ නන්න නෑ එපා පරේ නෑ එපා මේක නන්න ඔයා මේ නන් දාන්න මට බෑ ඉතින් ඔයා පවුනේ අනේ ඔයා පව් මට දුකයි චැලෙන්ජ් එකක් challenge අනේ පව් අනේ ඔයා මට දුකයි අනේ බේබි මට දුකයි මම පළවෙනි වීඩියෝ එකේ මම අඳුරලා හරි ගාවන්න ඔයා එළියට දාගන්න අනේ ඔය චැලෙන්ජ් එක වින් කරා good boy පව් ඒ උනාට පෙරදුන සීන් එකකින් හරි අන්තිමට මට රාන්න වුණා okay guys ඉතින් ඔය විදිහට තමයි challenge එක උනේ ඉතින් challenge එකෙන් මම win කරා I'm the hero okay කවල ජය පරාජය දෙකම අපි සමසේ දරා ගන්න ඕනේ ඒක දරා ගන්න ගමන් මට හරි සතුටුයි අදින පෙකට oh thank you හරි ඉතින් අද අපි දෙන්නගේ first video එක and this was the first couple challenge also මගේ channel එක subscribe කරලා තියාගෙන මගේ channel එකට එකතු වෙලා ඉන්න එතකොට අපි තව content අරගෙන එන්න ඊළඟ මතක් කරනවා මම මේ හිතුවා Q&A එකක් අරන් යනවා කියලා. මොකද මට ඉස්සර ඉඳලම Q&A එකක් ගේන්නකෝ කියලා ගොඩාක් කමෙන්ට්ස් මම දැකලා තියෙනවා.
ඉතින් එයාලට මම කිව්වා ඉස්සරහට මම අරගෙන එන්නම් කියලා. ඉතින් ඉස්සරහට අරගෙන එන්න එක්ස්පෙක්ට් කරගෙන ඉන්නේ. ඒකට ඔයාලට පුළුවන් ඔයාලා මගෙන් හරි නැත්නම් අපි දෙන්නගෙම හරි අහන්න තියෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ දේවල් කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන්න. එතකොට අපි ඒවා කියවන්නම් කියලා ඉවරලා ඉස්සරහට අරන් එන්නම් කියවන්නේ එක. ඉතින් මේ වීඩියෝ එකට කමෙන්ට්ස් දාන්න පෝස්ට් එකකුත් දාන්නම්. එතකොට ඒ පෝස්ට් එකට කමෙන්ට් කරන්න පුළුවන්. මේක ඉස්සරහට දාන්නම්. ඉතින් that's the end of it. So අපි දෙන්න ඔකම තමයි water bottle challenge එක කරේ. හරි ඉන්නකොටකෝ කයින් කරලා. හරි එහෙනම් ඉස්සරහට තව ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම ආදරෙයි. bye. හරි ඉවරයි. Behind the scene. Welcome to my YouTube channel. හරි මූ වෙනවා. චැලෙන්ජ් කරන්න ගිහිල්ලා වෙච්ච දේ. Thanks for watching. මාව subscribe කරලා social media follow කරන්න.